ඇයි සර් නෑදෑයෝ කතා කරලා අපෙන් රිසල්ට්ස් අහන්නේ? ඒ කියන්නේ නිකන් මේකයි. දැන් ඔය සමහර නෑදෑයෝ ඇත්තටම හොඳට අහනවා. ඒ කියන්නේ අර ඇත්තටම හොඳ මිනිස්සු ඉන්නවනේ. දැන් ඔය අපි හැමදාම නෑදෑයට බැනනට ඇත්තටම නෑදෑයන්ගේ හොඳ මිනිස්සුත් ඉන්නවා. අපේ යහපත දකින්න කැමති මිනිස්සු ඉන්නවා. කොහොමත් ලෝකේ මිනිස්සු ಜಾති දෙකයි. එක කට්ටියක් අර ඒකට අපි කියනවනේ මේ ලංකාවේ අඩුවෙන්ම පාවිච්චි වෙන වචනයක් නේ. ඉන්සිකියෝ කියලා කියනවනේ. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ගේ ජීවිතය ගැන ඒ මිනිස්සුන්ම හිතලා බැලුවාම ඒ මිනිස්සුන් ඇචීව් කරලා තියෙනවා මදි. ඒ කියන්නේ ගොඩක් ජීවිතේ හිස් තැන් තියෙනවා. හරියට ඉගෙනගෙන නැහැ. හරියට වත්කමක් උපයාගෙන නැහැ. නැත්තම් කවුරු හරි කෙනෙක්ට සාපේක්ෂව තමන් දකින්නේ හරි පල්ලෙහා හිස් තැන් තියෙනවා. වැරද්දක් තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා. ගොඩක් ලොකු අඩුපාඩුවක්. අර ඒ වගේ මිනිස්සු කැමති තමන්ගේ තියෙන අඩුපාඩු ටික හදාගන්න බැරි හින්දා තමන්ට තියෙන අසාර්ථකත්වය හදාගන්න බැරි හින්දා වෙන මිනිස්සුන්ට වචනකින් හරි විද්දන්න. හරිද? වෙන මිනිස්සුන්ට වචනකින් හරි විද්දන්න කැමතියි. ඒ කියන්නේ මොකක් හරි ඒකනේ ඔය දැන් ඔය සෝෂල් මීඩියා වල එහෙම එක එක මිනිස්සු බයිනවා මොකක් හරි දැක්කොත් බයින්නේ. ඒ බයින්නේ මේ ස්ටේට් එකට ආපු මිනිස්සු. කියන්නේ තමන්ගේ ජීවිතේ ගත්ත දෙයක් නැහැ කියලා. ලබාගත්ත උපයාගත්ත දෙයක් නැහැ. එහෙම ලොකු වටිනාකමක් නැහැ තමන්ගේ ජීවිතේට. ඒතර ඒක වහගන්න බැරි හින්දා අඩුපාඩු ගොඩයි. අඩුපාඩු ගොඩයි හින්දා ටක් ගාලා මොකක් හරි සීන් එකක් දැක්කොත් තමන්ගේ ප්‍රෙෂර් එක වෙන මිනිස්සෙක් පිටින් යනවා. ඔක තමයි ගොඩක් වෙන්නේ. ඒ කියන්නේ ඔය සෝෂල් මීඩියා වලින් ගොඩක් ඒට් එක වැඩි. ලංකාවේ මිනිස්සුගේ ගොඩාක් වැඩි නේ අනිත් රටවල් වලට වඩා. ඒ දකුණු ආසියාතික කලාපේ මේක ගොඩක් වැඩි. ඇචීව්මන්ට් එක මදි මේ මිනිස්සුන්ගේ. ඒ මිනිස්සු රක් ගාලා රට වටේට බයිනවා. මොකක් හරි සිද්ධියක් ආගේ හරි දැක්කොත් දැන් බලන්න පිරිමි ළමයි ගෑල් ළමයි කතා කර කර හිටියොත් මොකක් හරි නිකන් සාමාන්‍යයෙන් කතා කරගෙන හිටියොත් ඒකට කලින්ම කේස් එකක් අදින්නේ අර කිසිම අධ්‍යාපනයක් නැතුව අවුරුදු 14 15 පැනලා ගිහිල්ලා අවුරුදු 40ක් 50ක් ගියපු මිනිස්සුනේ. අර එහෙමනේ. يعني තමන්ගේ ජීවිතේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒකට කවුරු හරි අත තියන්න කලින් ටක් ගාලා දෙන එකට කෙල්ල අරින්න තමයි බලන්නේ. ඒ වගේ. එතකොට සමහර වෙලාවට දැන් ඔය එක සැරයක් ඔයාලා දකින්නද මේ දවස්වල ගෲප් එකක ළමෙක් ප්‍රශ්නයක් උත්තර අහලා තිබ්බා. දැන් සමහර වෙලාවට තව දැන් සමහර ළමයි ඉන්නවා ෂයි ස්කිප් කරලා ඉන්නවා. ෂයි ස්කිප් කරලා ඉන්නවා. ඒතර ඒක එක සමහරවිට තව ෂයි එකක් කරන්න බයයි. තමන්ගේ ආසාව තියෙනවා අවශ්‍යතාවය තියෙනවා මහන්සි වෙන්න කැමති කරන්න බයයි. මොකද ප්‍රෙෂර් එක වැඩි වටෙන් පිටින් හැමෝම අහනවා දැන් දැන් කැම්පස් යන්නේ නැද්ද? වටේ පිටේ මිනිස්සු අහනවා කැම්පස් යන්නේ නැද්ද? කෝ තාම ඔතනද කියලා අහනවා ගොඩක් වෙයි වටේ පිටේ මිනිස්සුගේ ප්‍රෙෂර් එක වැඩි. එතකොට අපිටම හිතෙනවා අපි දැන් මාර පරක්කුයි අපේ ජීවිතේ අපි ගෙවන්න මාර පරක්කුයි ප්‍රෙෂර් එක හොඳටම වැඩි කියලා ඒ ළමයා ඒ සමහරට ඒ ගන්න තියෙන හොඳම තීරණේ ගන්නේ නැතුව නිකයි. හරිද? ඉතින් අර ඒ වගේ තත්ත්වයක් ගොඩනගන්න මේ ඉන්සිකියෝ මිනිස්සු. මං කියන්නේ මේ ජීවත් වෙන මිනිස්සුන්ට ටයිම් ලයින් එකක් නැහැ. කවුරුවත් මොනවත් මොන වගේ කාලෙකදී කරලා තිබ්බට ඔයා එක් කරලා තියෙන්න ඕනේ නැහැ ඒ කාලෙදී. ඒක මිනිසුන්ගේ බාහිර පරිසරය වෙනස්නේ. තමන්ගේ සිද්ධි වෙනස්නේ. මිනිස්සු දෙන්නෙක් ගත්තාම අපිට සංසන්දනය කරන්න බෑනේ. ඒ නිසා ඔයාගේ ටයිම් ලයින් එක ගැන ඔයා අච්චර ප්‍රෙෂර් වෙන්න එපා. ඔයා ෆස්ට් ෂයිද, සෙකන්ඩ් ෂයිද, තර්ඩ් ෂයිද ඔයාගේ ජීවිතේට ඔයා ලබාගෙන තියෙන දේවල් අනිත් කට්ටියට සාපේක්ෂව කොහොමද කියන එක එච්චර හිතන්න යන්න එපා. ඔයා ඔයාගේ ගමන යන්න. බනින මිනිසුන්ට බයින්න දෙන්න. ඒ කියන මිනිසුන්ට කියන්න දෙන්න. ඒගොල්ලෝ ටික කාලයක් කියලා ඒගොල්ලෝ ඒක අතහැරලා දානවා. මොකද ඒගොල්ලෝ බනින්නේ අපේ වැරද්ද කර නෙමෙයි. අපිට ඒගොල්ලෝ බනින්නේ ඒගොල්ලන්ගේ තියෙන වැරද්දකට කියන එක තේරුම් ගන්න. ඒ නිසා මේ ටයිම් ලයින් ගැන වැඩි කලබල වෙන්න එපා. මම මේ ගොඩක් කියන්නේ තර්ඩ් ෂයි ළමයින්ට. තර්ඩ් ෂයි ළමයි මගෙන් හැමදාම අහනවා. ඒ කියන්නේ මේක කරලා මට කරගන්න බැරි වුණොත් මොනවා වෙයිද? ඒක ලොකු ප්‍රෙෂර් එකක් ගොඩනංවල තියෙන ඒගොල්ලෝ වටේට. ඒක ගැන හිතන්න එපා. ඒ ගොඩනංවන්නේ මෙහෙම මිනිස්සු විසින්. ඔයා ඒක කියලා අනුව කන්න එපා. ඔයාගේ ටයිම් ලයින් එකට ඔයා වැඩ කරන්න. සමහර මිනිස්සු අවුරුදු 17න් කැම්පස් යනවා. ඔය ඉන්ටර්නැෂනල් මොකද මේ ඕ ලෙවල් කලින් කරලා ඒ ලෙවල් කලින් කරලා 17න් කැම්පස් යනවා. අපේ දැන් කලින් අවුරුද්දක ළමයෙක් හිටියා 17න් තමයි මෙඩිකල් ෆැකල්ටි එකේ. එහෙම ළමයිනුත් ඉන්නවා. සමහරු 26න් මෙඩිකල් ෆැකල්ටි යනවා. ෂයි දෙක තුනක් ස්කිප් කරලා අරම යගල එහෙම යනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතය එතනින් කියන්නේ එතනින් සංසන්දනය කරන්න බෑ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ගැටලුවක් කරගන්න එපා. අනිත් මිනිස්සුන්ගේ ලනු තමන් කන්න එපා. අනිත් මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එක තමන්ගේ පිටින් දාගන්න එපා. තමන්ගේ ජීවිතේ හරියට ගෙවන්න.